3, 2, 1, go. Hi guys, welcome back to Dinesh Deepak YouTube channel. අද කතා කරන්න යන්නේ stop motion video එකක් හදන්නේ කොහොමද කියලා. ඔයාලා කලින් වීඩියෝ එකේ දැක්කේ මම හදපු stop motion video එකක්. stop motion video එකක් කියන්නේ guys ෆොටෝ ගොඩක් තියෙන ෆොටෝ 100ක් 200ක් තුනක් අපිට අරගෙන ඒ ටික එකට කරලා වීඩියෝ එකක් විදිහට play වෙන්න හදපුවාම තමයි stop motion කියලා කියන්නේ. මේකදී guys අපිට ඕනේ කැමරා එකක් හෝ ෆෝන් එකකින් පුළුවන් ඊපස්සේ ලයිටින් ඕනේ කැමරා එක අපිට ස්ටේබල් තියන්න ට්‍රයිපෝඩ් එකක් හරි මොකක් හරි සෙට් එකක් ඕන වෙනවා. ඊට පස්සේ ෆෝන් එකෙන් කරනවා නම් ගොඩක් ලේසි කැමරා එකකට වැඩිය ෆෝන් එකෙන් අපිට පුළුවන් ස්ටොප් මෝෂන් ස්ටුඩියෝ කියලා ඇප් එකක් තියෙනවා. ඒක ප්ලේ ස්ටෝර් එකෙන් ගන්න පුළුවන්. ඒක ඇතුළට ගියපුවාම guys මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්නේ. ඉතින් අපිට යන්න පුළුවන් new movie කියන එක. ඒකට ඒගොල්ලෝ අපිට ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් එකක් වෙනවා හදන්නේ කොහොමද වීඩියෝ එක හදන්නේ කියලා. ඊට guys මෙන්න මේ විදිහට කැමරා එක ඕපන් වෙනවා. එතනින් guys මෙතන settings වලට ගියපුවාම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් තප්පරයකට ෆොටෝස් කීයක් ඕනද කියලා. දැන් මෙතන දාලා තියෙන තප්පරයක් ඇතුළට ෆොටෝස් 5ක් ප්ලේ වෙන්න. ඒකට මෙතනින් guys පුළුවන් අපිට set ratio එක හදා ගන්න. මේක 16 9 දානවා. ඊට පස්සේ guys මෙතනින් කැමරා බටන් එක ප්‍රෙස් කරපුවාම අපිට කැමරා එකට එනවා. ඒක ෆොටෝ එකක් මෙන්න ගමු. ඊට පස්සේ guys මෙන්න මෙතනින් මේ අපිට කලින් දාපු ෆොටෝ එකේ රිවිව් එකක් පෙන්නනවා. මෙන්න මෙතනින් guys කලින් දාපු ෆොටෝ එකේ රිවිව් එක අපිට වැඩි කරගන්න පුළුවන් අපිට ඒක පේනවා. හරි guys මම ස්ටොප් මෝෂන් වීඩියෝ එකක් හදන විදිය දැන් කරලා පෙන්නනවා ඔයගොල්ලන්ට. අපි යමු වීඩියෝ එකට. Unboxing, DIY, gadget testing, tech experiments, creative builds, tech reviews, entertainment on Dinesh Decode. හරි guys මම ෆෝන් එක දැන් ට්‍රයිපොඩ් එකට හයි කරගත්තා. ෆෝන් එක ස්ටේබල් තියෙනවා. ඊට පස්සේ මම මේ ටෝයි කායකම ගත්තා ස්ටොප් මෝෂන් වීඩියෝ කරන්න. ඒක guys මෙතනින් ලයිටින් තියෙනවා. ලයිටින් ස්ටේබල් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. හරි guys මම කලින් ස්ටොප් මෝෂන් වීඩියෝ එකකින් හදුවේ මේ ටෝයි කායක දැන් උඩින් පන්නන ක්ලිප් එකක්. මේකෙදි දැන් හදන්නේ guys මේ කාර් එක මේ ඇක්සිඩන්ට්ලි පෙරලෙන ක්ලිප් එකක් තමයි දැන් හදන්න යන්නේ. ඉතින් guys කාර් එක මෙතනින් තියලා පළවෙනි ෆොටෝ එක ගන්නවා. ඊට පස්සේ guys උත්තර කාර් එක ඉස්සරහට මූව් කරලා කාර් ෆොටෝ එක ගන්නවා. Now guys, I move කරලා I ෆොටෝ එකක් ගන්නවා. guys මේ විදිහට I move කරලා ෆොටෝ එක කරලා ටික ගන්න. හරි guys ඊට පස්සේ මම දැන් මේක ආයක වටයක්ම කරගෙන එකක් මේ ඇන්ගල් එකෙන් ගත්තා. ඊට පස්සේ guys අපි කැමරා එකේ ඇන්ගල් එක වෙනස් කරනවා. guys මේකේ කායක දැන් අපි නවත්තපු තැනම තියලා කැමරා එකේ ඇන්ගල් එක වෙනස් කරගන්නවා. හරි guys මම කැමරා එකේ ඇන්ගල් එක වෙනස් කරගත්තා. දැන් අපි මෙතනින් යන්න ආයෙ වැඩි කරගෙන යමු.
guys මම මේ ඇන්ගල් එකම මේ ටෝල් කායක වටයන්ම මෙන්න වටේ ඇන්ගල් එකේ දැන් guys මේ කායක පෙරලන සීන් එක තමයි අපි ගන්න යන්නේ. ටික ඔක්කොම අරන් ඉවරයි දැන් අපි යමු එඩිට් එකට. හරි guys දැන් මේ ස්ටොප් මොෂන් වීඩියෝ එක අපි ගත්ත ෆොටෝස් ටික මෙතනින් ලස්සන බලන්න පුළුවන් ෆෝන් එකෙන්. ෆොටෝස් ටික අපිට ලස්සන වෙන්න තියෙනවා guys. මේ කායක පෙරලන එකෙන් හොඳටම තියෙනවා. ඊට guys අපි මෙතනින් බෑක් වෙලා මේ වීඩියෝ එක guys ලොම් ප්‍රෙස් කරගෙන ඉඳලා මෙතනින් අපි guys මෙතනින් තියෙනවා share වලට ගිහිල්ලා මෙතනින් guys මූවී එක විදිහට ප්‍රොජෙක්ට් එක විදිහට අපිට ගන්නත් පුළුවන්. මූවී එක විදිහට අපි quality එක තියෙන full HD කරන්න aspect ratio එක default තියෙනවා. ඊට පස්සේ අපි next කරනවා. ඊට පස්සේ guys මෙතන working කියලා වැටෙනවා. ඊට පස්සේ අපි වීඩියෝ එක export කරනවා. ඊට පස්සේ අපිට copy කරලා ගන්න පුළුවන් වීඩියෝ එක edit එකට. හරි guys මම වීඩියෝ එක එඩිට් කරගත්තා. අපි වීඩියෝ එක බලමු. අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ guys? ස්ටොප් මොෂන් වීඩියෝ එකක් හදන්න ලේසි. හැබැයි ටිකක් වෙලාව යනවා. එකින් එක මූව් කර අපිට ෆොටෝස් ගන්න ඕන නිසා ඔයත් ගෙදරදී try කරලා බලන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. හැමෝටම සුබ දවසක්.